හෙලෝ කොහොමද ඔයාලට? අද හදන්න යන්නේ මාව. මගේ නම බර්ගර්. එයා කිව්වා වගේම අපි අද එයාව ඒ විදියටම හදනවා. අතින් පස්සේ පිටින් බර්ගර් බන් කාපු කාලේ ඉවරයි. මෙච්චර ලේසියෙන් සොෆ්ට් එකට බර්ගර් බන් හදන්න පුළුවන්කම තියෙද්දි ගිනි ගන්නට කඩෙන් ගේන්න. අදින් පස්සේ එහෙම වුණ වෙන්නේ නැහැ. එන්නකෝ යන්න අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ සොෆ්ට් බර්ගර් බන්. මේ තියෙන අපිට අවශ්‍ය දේවල් මුලින්ම මම මද උණුසුම් කිරි මිලිලීටර් 120ක් අරගෙන තියෙනවා. ගොඩක්ම රස්නෙන් ගන්න එපා මේ වෙලාවේදී. අපිට ඇඟිල්ල දාන්න පුළුවන් මට්ටමක තිබුණා නම් හොඳටම ඇති. ඊළඟට මම මේ කිරි එකටම එකතු කරගන්නවා මද උණුසුම් වතුර මිලිලීටර් 120ක්. ඊළඟට මම සීනි එකතු කරගන්නවා මේස හැඳි 2ක්. ඊට පස්සේ අපි මේකටම එකතු කරගන්නවා ඊස්ට් තේ හැඳි 1යි කාලක්. හරි මේ හැමදේම එකතු කරගත්තට පස්සේ අපි දැන් මේක හොඳින් මික්ස් කරගන්නවා. විශේෂම දෙයක් තියෙනවා කියන්න මේ වෙලාවේදී අපිට ඊස්ට් මිශ්‍රණය පිපෙන්න තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ වෙලාවේදී ලූස් ඊස්ට් ගන්නේ නැතුව සීල් කරපු ඊස්ට් එකක්ම අනිවාර්යෙන්ම අරගන්න. මොකද අපි මේක පිපෙන්න තියන්නේ නැති නිසා මේක ඇක්ටිව්ද කියලා බලන්න විදිහක් නැහැ. ඒ නිසා සීල් කරපු හොඳම ඊස්ට් එකක් ගන්න එක තමයි ගොඩක් වැදගත්. මේ වෙලාවේදී අපේ මිශ්‍රණය නිවිලා තියෙන්නේ. ඉතින් මම මේ මොහොතේදී බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඔයාලත් අනිවාර්යෙන් ඊස්ට් මිශ්‍රණය නිවෙනකන් ඉන්න. නිවුණාට පස්සේ මේ බිත්තර දෙක එකතු කරගන්න. ඊළඟට දැන් මම මේක එකතු කරගන්නේ තෙල් මිලිලීටර් 60. ඊළඟට නැවතත් හොඳින් මික්ස් කරගන්නවා. මේ විදිහට හොඳින් බිත්තර එක මික්ස් වුණාට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්. මේ පිටි එකටම රස අනුව ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැඳි 1යි කාලක් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන තියෙන්නේ. දැන් මම මේ පිටි එකට එකතු කරගන්න යන්නේ අපි කලින් ලෑස්ති කරගත්ත ඊස්ට් මිශ්‍රණය. මේ විදිහට අපි එකතු කරගෙන මේක සොෆ්ට් ඩෝ එකක් වෙනකන් හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ වගේ ඝන මට්ටමක් එදී ස්පැචුවල් එක අයින් කරලා මම අතින් අනා ගන්න තමයි යන්නේ. අත හොඳින් පිරිසිදු කරගෙන විනාඩි 15ත් 20ත් අතර කාලයක් සොෆ්ට් ඩෝ එකක් වෙනකම් මේක හොඳින් අනා ගන්න ඕනේ. ඝනගතිය වැඩි වගේ නම් ඔයාලට පුළුවන් මේකට මද උණුසුම් වතුර ටිකක් හරි මද උණුසුම් කිරි ටිකක් හරි එකතු කරගන්න. දියගතිය වැඩි වගේ නම් අතේ ඇලෙනවා වගේ නම් ඔයාලට පුළුවන් පිටි ටිකක් එකතු කරගන්න. මට මොකුත් එකතු කරගන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ඩෝ එකක් මට හදාගන්න පුළුවන් වෙනවා. මම මේ ඩෝ එක පිටිසිඳු මතු පිටක් උඩ තියලා තව ටිකක් හොඳට නීට් කරගන්න තමයි යන්නේ. මේ විදිහට විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ අතේ ඇලෙන්නේ නැති හොඳ සොෆ්ට් ඩෝ එකක් ඔයාලට හම්බ වෙනවා. ඊළඟට අපි මේ ඩෝ එකටත් අපි මේක දාගන්න භාජනයටත් තෙල් ටිකක් ගාගෙන මේක පිපෙනකන් තියාගන්න ඕනේ. හොඳින් කවර් කරලා මේක ඩබල් සයිස් වෙනකන් පැත්තකින් අරන් තියාගන්න. මේ තියෙන්නේ හරියටම පැය දෙකකට පස්සේ. මේ දවස්වල උෂ්ණත්වය වැඩි නිසා ඩෝ එක පිපෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයා ඉන්න ප්‍රදේශයේ උෂ්ණත්වය අනුව මේ වෙලාව වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේ වගේ ඩබල් සයිස් වෙනකන් ඔයා ඩෝ එක තියාගන්න ඕනේ. ඊළඟට මේ වගේ අතින් තද කරලා මේකේ වායුව අයින් කරලා අපිට පුළුවන් ඩෝ එක කොටස් වලට වෙන් කරගන්න. ඉතරයට හදන නිසා මම මෙන්න මේ විදිහට තමයි කෑලි 8කට බෙදාගත්තේ. හැබැයි ඔය බිස්නස් එකක් විදිහට කරනවා නම් ඔයාට මේක නීට් එකටම කරගන්න පුළුවන්. මේක හරියටම කිරලා වෙන් කරගත්තොත් ඉතින් මම අද කාල වේලාවත් එක්ක ගෙදර අයට නිසා එහෙම කිරලා බලලා වෙන් කරගත්තේ නැහැ. හැබැයි ඔයාට එකම ප්‍රමාණය බන්න ඕනේ නම් ඔයාට පුළුවන් ග්‍රෑම් ගානත් එක්ක කිරලා වෙන් කරලා මේක කොටස් කරගන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් එක සමානව මේ බන් ටික හදාගන්න. මම අද මේ විදිහට ලොකු බන් 4කුයි පොඩි බන් 4කුයි මේ විදිහට කොටස් කරගත්තා. මේ කොටස් හැම එකක්ම මම හොඳින් අතින් නීට් කරගෙන බේකින් ට්‍රේ එකේම තියාගත්තා. දැන් මේක අපි නැවත වරක් විනාඩි 20ක් විතර වහලා ආයෙ පිපෙන්න තියාගන්න ඕන. මේ තියෙන්නේ හරියටම විනාඩි 20කට පස්සේ. මම මේ විදිහට බර්ගර් බන් 8ම එකම ට්‍රේ එකේ තියාගත්තට ඔයාලා මේ විදිහට තියාගන්න එපා. මොකද මේ බන් එක පිපෙන්න අපි ඉඩ තියාගන්න ඕන. ළඟ වැඩි වුණොත් ඒ වලට පිපෙන්න ඉඩක් නැහැ. මට කාල වේලාව මදි නිසා මම බන් 8ම එකට බේක් කරගන්නයි යන්නේ. හැබැයි ඔයාලට පුළුවන් නම් එකවරකට බේකින් ට්‍රේ එකට බන් 4ක් විතරක් තියාගන්න. මම මේ දැන් බන් වල උඩට ගාගන්න කිරිපිටි මේස හැඳි එකට වතුර මේස හැඳි එකක් දාලා හොඳින් දිය කරගෙන මේ බන් එක උඩින් ගා ගන්නවා. මේ විදිහට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් එග් වොෂ් කරන්න. මොකද එතකොට මේක බේක් වෙලා ඉද්දි උඩින් ලස්සන දිලිසෙන පාටක් එනවා. ඊළඟට මම මේ විදිහට තලයට ටිකක් ගිහා ගන්නවා. මේ වෙලාවේදී ඔයා oven එක on කරලා සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියන්න ඕනේ. හරි මම දැන් තලයට ටිකක් තියාගෙන ඉවරයි. විනාඩි 10ක් ප්‍රීහීට් වුණු oven එකේ මම විනාඩි 20ක් මේක බේක් කරගන්නවා. විනාඩි 20ක් යනකොට මේ බන් ටික ලස්සනට මේ වගේ රන්වන් පැහැයට බේක් වෙලා එනවා. oven එකෙන් එළියට ගත්ත ගමන් මතු පිටට රස්නේ පිටින්ම බටර් ටිකක් ගන්න. මට ඒක පෙන්න ගන්න බැරුව ගියා. මොකද හරියටම බේක් වෙලා එනවත් එක්කම කරන්ට් එක ගියා. ඉතින් පහවදා තමයි මම මේ බර්ගර් බන් ටික හදාගන්න යන්නේ. මම බොක්ස් එකකට දාලා මේ බන් ටික වහලා තිබුණ නිසා චුට්ටක් ෆ්ලැට් වෙලා තියෙනවා. ඔයාලා oven එකේ තියනවා දකින්න ඇති. හරිම ලස්සනට
පිපිලා තියෙනවා. ඒ වගේම මේ බන් එක හරිම සොෆ්ට්. මේ තියෙන කපතිත් වලට පේනවා ඇති මේ බන් එක හරිම සොෆ්ට්. මම දැන් මේ බර්ගර් බන් ටික හදාගන්න යන්නේ. ඔයා කැමති නම් මේ බන් එක මේ වගේ දෙකට කපලා මේක ටෝස්ට් කරලා ගන්න උනත් පුළුවන්. මම එහෙම කරන්නේ මුලින්ම මම බටර් එකතු කරගන්නවා. මේ වගේ දෙපැත්තටම බටර් ටික ටික ගා ගන්නවා. ඊළඟට මම මේකට උඩින් පුංචි සලාද කොලයක් තියාගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා මේකට චිකන් හැම්. මේකත් මම චිකන් නම්බර් වල ගෙතරමයි හදාගත්තේ. ඊළඟට බිස්කට් කුඩු ටිකක් තවරලා මම මේක බෙදගෙන තියෙනවා. වීඩියෝ එක දික් වෙන නිසා මම මේකත් හදන විදිහ මෙතෙන්ට ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා මම අනිවාර්යෙන් ගෙදරදීම චිකන් හැම් හදන විදිය ළඟදීම වීඩියෝ එකක් අරගෙන එනවා. චිකන් හැම් එක මේ වගේ ගෙදරම හදාගත්තාම මේක හරිම රසයි. ඒ වගේම එක බන් එකක් කෑවහම හොඳටම බඩ පිරෙනවා. මේක උදේ ආහාරයකට වගේම රාත්‍රී ආහාරයට මම හිතනවා ගොඩක් හොඳයි කියලා. ඒ වගේම පුංචි බබාලි ඉන්නවා නම් අනිවාර්යෙන් හදලා දෙන්න. එයාලා ගොඩක් කැමති වේවි. ඊළඟට මම ටොමැටෝ සෝස් ගාගෙන චීස් ලේයර් එකක් තියාගත්තා. ඊළඟට මේ චීස් වලට උඩින් මම එකතු කරගන්නේ මයෝනේස්. ඉතින් මයෝනේස් එකතු කරගත්තට පස්සේ මම ඊට උඩින් එකතු කරගන්නවා සැමන් කට්ලට් එකක් සහ බිත්තර කට්ලට් ටිකක්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මේ රෙසිපි ටිකත් මම අනිවාර්යෙන් අරගෙන එනවා. ඒත් එක්කම ගෙදර පිපිඤ්ඤා තිබුණ නිසා මම පිපිඤ්ඤා පෙති දෙකකුත් එකතු කරගත්තා. ඒත් එක්කම බීලුණුත් මම එකතු කරගත්තා. අවසාන වරට මයෝනේස් ටිකකුත් තව ටිකක් එකතු කරගත්තා. මීට අමතරව තව ඔයගොල්ලන්ගේ ගෙවල් වල තක්කලි මාළු මිරිස් වගේ තිබුණොත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි රසම රස බර්ගර් බන් එකක් ගෙදරම හදාගෙන තියෙන්නේ. දැන් ඉතින් තියෙන රස බලන්න තමයි. හදාගන්නත් ලේසි මේ බර්ගර් බන්. ආයෙ කවදාවත් පිටින් ගේන්න එපා. ගෙදරම හදලා මේ බර්ගර් බන් වල අනිවාර්යෙන් රස බලන්න. පුංචි අය ඉන්නවා නම් අනිවාර්යෙන් මේක හදලා දෙන්න. ඒගොල්ලෝ ගොඩක් කැමති වෙයි. මේ බන් එක හදලා ඔයාලට දවස් 3-4ක් තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ පොඩි පොඩි ගෙන්නක් එන වෙලාවට ඔයාලට මේක රෙඩි කරගන්න විතරයි තියෙන්නේ. මේක බන් එකක් කෑවම හොඳටම ඇති බඩ පිරෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. රස ගුණ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේ තවත් රසම රස වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.